බිට්ලොක ලොක් එක අයින් කරාට පස්සේ මෙන්න මේ ඩිස්ක් වල පෙන්වනවා නේද පොඩි ඉබ්බෙක් වගේ පොඩි ලොක් එකක්. අන්න ඒක අයින් කරගන්නේ කොහොමද කියලා ඔයගොල්ලන් බැලුවා නේද? එහෙනම් මෙන්න හරිම විසඳුම තියෙන මේ ලොකු වෙලාවක් නැහැ. පොඩි වීඩියෝ ක්ලිප් එකකින් ඔයාලට කොහොමද මේක ක්ලියර් කරගන්නේ කියන එක මම ලේසියෙන්ම කියලා දෙන්නම්. වීඩියෝ එක සම්පූර්ණයෙන් බලලා මේ වගේ විස්තර දැනගන්න ඕන නම් සබ් කරලා ගෲප් එකත් එක්ක ජොයින් වෙන්න. හරි අපි එහෙනම් වීඩියෝ එකට යමු. හරි එහෙනම් අපි බලමු කොහොමද මේ ලොක් එක ලේසියෙන් අපි අයින් කරගන්න කියලා වැඩි කතා නැතුව. මෙන්න වගේ මැෂින් එකේ පෙන්නනවා ඩිස්ක් වල ඒ ලොක් එක තාම අයින් වෙලා නැහැ. අපි මුලින්ම ස්ටාර්ට් එකට ගිහිල්ලා settings වලට යන්න ඕනේ. settings වලට ගිහිල්ලා settings වල තියෙනවා update and security කියන option එකට ගිහිල්ලා එතන වම් පැත්තේ පල්ලෙහාම තියෙනවා data encryption කියලා. එතෙන්ට ගියාට පස්සේ data device encryption එක යටතේ තියෙනවා turn off කියලා. එතන turn off කියන එක ක්ලික් කරාට පස්සේ එතන තියෙනවා turn off device encryption කියලා. ඒක yes කරන්න. yes කරාට පස්සේ මෙතන පොඩි loading එකක් පෙන්නයි. ඒක සම්පූර්ණයෙන්ම යනකම් ඉන්න ඕනේ නැහැ. සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් යනකම් ඉන්න. සමහරවිට ටුට්ටක් වගේ ඉතුරුලා තියෙන්නේ. ඒ ටික යනකම් ඉන්න. ඊට පස්සේ එතන බලලා දැන් හරි. දැන් ඔක සාමාන්‍යයෙන් සම්පූර්ණ 100%ම load වුණා වගේ තමයි. දැන් අපි ගිහිල්ලා බලමු අපේ this PC එකට කොහොමද මේ වැඩේ වෙලා තියෙන්නේ කියන එක. එතකොට ඔයාලට දැන් පේන්න තියෙනවා අන්නේ ලොක් ටික දැන් ඒ ඩිස්ක් වලින් අයින් වෙලා තියෙනවා කියන එක. එතකොට ලේසියෙන්ම ඔයාලට පේනවා ඒක ක්ලියර් කරගත්ත විදිහ.